හායි අද මං ඔයාලට අරගෙන ආවේ ඔයාලා ආසම කරන විදිහ වීඩියෝ එකක්. මොකද මං මේ ඉන්ඩෝර් ප්ලාන්ට්ස් වීඩියෝ එකක් අරන් එන්න හිතුවේ. මං මීට කලින් මගේ channel එකෙන් ඉන්ඩෝර් ප්ලාන්ට්ස් වීඩියෝ දෙකක් දාලා තියෙනවා. ඉතින් ඒ දෙකටම ගොඩක් හොඳ ප්‍රතිචාර හම්බුණා. ගොඩක් අය කමෙන්ට්ස් වලින් ඉල්ලලා තිබ්බා මොනවාද දාන පෝර, කොහොමද ගේ ඇතුලේ පැලයක් හොඳට මැරෙන්නේ නැතුව අපි හදාගන්නේ. ඒ වගේ ගොඩක් ප්‍රශ්න අහලා තිබ්බා. ඉතින් මම අද වීඩියෝ එකෙන් ඔයාලට ඒ හැම දෙයකටම උත්තර දෙන්නම්. මම මේ ටිකේ ගේ ඇතුලේ තියාගන්න හදාගත්ත ඉන්ඩෝර් ප්ලාන්ට්ස් ටික තමයි මේ තියෙන්නේ. ඉන්ඩෝර් ප්ලාන්ට්ස් කිව්වහම අපිට ඕනම පැලයක් ගේ ඇතුලෙන් තියාගන්න පුළුවන්. සාමාන්‍යයෙන් ගේ ඇතුලෙන් තියන්න ඕන පැල වර්ග තියෙනවා. මොකද ඔක්සිජන් රාත්‍රී කාලයේදී පිට කරන පැල තමයි අපි ඉන්ඩෝර් ප්ලාන්ට්ස් විදිහට ගේ ඇතුලේ තියාගන්නේ. ඒ වුණාට අපිට ඕනම ප්ලාන්ට් එකක් ගේ ඇතුලේ ඉන්ඩෝර් ප්ලාන්ට් එකක් විදිහට තියාගන්න පුළුවන්. අපි රැට ඒක අයින් කරලා දවල් වරුවේ විතරක් තියාගෙන ලස්සන්ට නඩත්තු කරගෙන යනවා නම් අපිට තියාගන්න පුළුවන්. අනිත් එක තමයි ඉන්ඩෝර් ප්ලාන්ට්ස් විදිහට අපිට පැල සල්ලි දීලා අරගන්න ඕනේ නැහැ. ගොඩක් වෙලාවට අපිට ගෙවල් අවටින් එහෙම නැත්නම් කැලෑ වලින් ඕනම ලස්සන පැලයක් ගෙනල්ලා ඉන්ඩෝර් ප්ලාන්ට් එකක් විදිහට ගේ ඇතුලේ හිටව ගන්න පුළුවන්. ඉතින් මම මේ අරගෙන තියෙන්නේත් ඒ වගේ තමයි. ගොඩක් ඒවා කැලෑවල් වලින් එහෙම අවටින් හොයාගත්ත දේවල්. ගොඩක් අඩුවෙන් තමයි මම සල්ලි දීලා මෙතනින් අරගෙන තියෙන්නේ පැල. ඉතින් මං මේකේ සමහර ඉන්ඩෝර් ප්ලාන්ට්ස් පැලතවානකින් අරගෙන තියෙන්නේ. මං ඒ පැලතවාන ගැනත් වීඩියෝ එකක් ඔයාලට ඉස්සරහට ගේන්නම්. ඔයාලා දන්නවත් ඇති. පන්නිපිටියේ පොල්වත්තේ පැලතවානෙන් තමයි මං ගොඩක් වෙලාවට පළතුරු පැල ඒ වගේ දේවල් අරගන්නේ. ඉතින් ඒ වීඩියෝ එක මං ඉස්සරහට අරගෙන එන්නම්. අද බලමු මොනවාද මං හිටවලා තියෙන ඉන්ඩෝර් ප්ලාන්ට්ස් වර්ග කියලා. ගොඩක් වෙලාවට අපේ ඒකාකාරී ජීවන රටාවත් එක්ක අපිට අපේ මනසට විවේකයක් ගන්න තැන් අඩුයි. ඉතින් ඒ හැම දෙයකටම හොඳ විසඳුමක් තමයි පැලයක් කියලා කියන්නේ. මං හිතන විදිහට අපි පැලයක් හිටවන එකේ ඉඳන්ම අපි ඒ පැලේ ටික ටික ලොකු වෙලා ඒක ලස්සනට හැදිලා මල් පිපෙනවා නම් ඒවැ මල් පිපිලා ඒ හැම දෙයක්ම බලන් ඉන්න එක උනත් මං හිතන්නේ අපේ මනසට ලොකු තෘප්තියක්. ඉතින් ඒක අපිව ගොඩාක් වෙලාවට අපිට මොන හරි ඔළුවේ ප්‍රශ්න තියෙනවා නම් එහෙම නැත්නම් අපි කරදරයක දුකකදී ඉන්නවා නම් අපිට පැලයක් දිහා බලලා සතුට වෙන්න පුළුවන්. ඉතින් මං මේ ටිකේ හදාගෙන තියෙන ඉන්ඩෝර් ප්ලාන්ට්ස් වලින් පළවෙනියම මම ඔයාලට කියන්න යන්නේ මේ චීස් ප්ලාන්ට් එක. මේක ස්විස් චීස් ප්ලාන්ට් කියලා කියන්නේ. ඒකේ අර කොලේ තියෙන හැඩෙත් එක්ක වෙන්න තියෙනම එන්නේ නැත්තේ. ඉතින් මේක වෙළඳ පොලේ ගත්තොත් ලොකු මිලකට අලවි වෙන පැලයක්. ඉතින් මම මේකේ හදාගෙන තියෙනවා පැල කීපයක්. මේකත් ගේ ඇතුලෙන් තියාගන්න පුළුවන් විදිහට තමයි මම මේ හදාගෙන තියෙන්නේ. ඔයාලට පේනවා ඇති ගොඩක් ලස්සනයි මේක. ටිකක් ලොකු වෙලා බුෂ් එක වගේ එනකොට මේක මාර ලස්සනක් තියෙන්නේ. මේ තියෙන්නේ මනි ප්ලාන්ට්ස් වර්ග. ඉතින් මේක පොතෝස් කියලාත් කියනවා. මේක ගොඩක් වෙලාවට අපි සල්ලි දීලා ගන්න ඕනේ නැහැ. මම ඔයාලට කලින් කිව්වා වගේ අපිට ගෙවල් අවට කැලෑවල් වලින් මේ මනි ප්ලාන්ට් හොයාගන්න පුළුවන්. මල් ළඟ නම් සාමාන්‍යයෙන් වර්ග 5ක් 6ක් තමයි තියෙන්නේ. ඊට වඩා ගොඩක් වෙළඳ පොලේ තියෙන වර්ග. ඉතින් මේ නම හැදෙන්නේ නැත්තේ මේ පැලේ ආසියාවේ තමයි ගොඩක් වෙලාවට තියෙන්නේ. ඒ අතරිනුත් ඉන්දියාවේ ගොඩක් විශේෂයි. ඒගොල්ලෝ මේ පැලේ ධනය වැඩි කරන පැලයක් විදිහට තමයි හඳුන්වන්නේ. ඒක නිසා වෙන්නේ තියෙන නම දාන්න නැත්තේ. ඒ කොහොම වෙතත් මේ මනි ප්ලාන්ට් එකක් ගෙදරට තිබ්බහම ලොකු ආකර්ෂණීය බවක් පේනවා. ඉතින් ඔයාලට මේකෙන් ඒක පේනවා ඇති කොහොමද කියන එක. මේ මම වතුරේ දාලා හදලා තියෙන්නේ මිංචි කොළ. ඉතින් ගෙදරට මොනවා හරි අපිට අවශ්‍යතාව වෙනුවෙන් ගේනවහම ඒ වගේ එකක් ගොඩක් ඉතුරු වෙනවනේ. එතකොට මම කරන්නේ මේ විදිහට වතුර එක දාලා තියෙනවා. ඊට පස්සේ අපිට අවශ්‍ය වෙලාවට මොනවා හරි කෑමකට පාවිච්චි කරන්න පුළුවන්. සති 2ක් 3ක් මම මේ විදිහට තියා ගන්නවා. එහෙම නැත්නම් මේක පැල කරගන්නත් පුළුවන් අපිට.
මේ තියෙන්නේ ලකී බැම්බු කියන එක. මේක ඉස්සර මං සැන්ඩ්‍රියානා කියලත් නමින් අහලා තියෙනවා. ඒ වුණාට දැන් ගොඩක් මේක පාවිච්චි වෙන්නේ ලකී බැම්බු කියන නමින්. ඉතින් ඒකත් ලස්සන පැලයක් ගේ ඇතුලේ තියාගන්න. මේක මං වත්තේ තිබිලා ගලවගත්ත පැලයක්. ඒකත් මේ මම නම නම් දන්නේ ඒකේ මොකක්ද කියලා. ඒක එළියේ තියෙන එකක්. ඒ වුණාට මං ඇතුලේ තියන්න පාවිච්චි කරනවා. ඒ වගේම මේ තියෙන්නේ මීවන වර්ග. එහෙම නැත්නම් අපේ ලිඳවල් ළඟ මොනවා හරි තෙතමනේ තියෙන තැන්වල හැදෙන පැලමේ. ඒවත් මං ගෙනල්ලා ගොඩක් වෙලාවට වතුරේ දාලා ගේ ඇතුලෙන් තියාගන්නවා. ඉතින් ටික දවසක් මේ විදිහට තියාගන්න පුළුවන්. මේ විදිහට තමයි මං කිසි වියදමක් නැතුව ඉන්ඩෝර් ප්ලාන්ට්ස් ටික ගෙවල් අවටින් හොයාගත්තේ. ඉතින් ඔයාලටත් ඒ දේ කරන්න පුළුවන්. මොකද පොඩි ඉත්තක් තිබ්බත් අපිට මේක ගොඩක් වැඩි කරලා හදාගන්න පුළුවන් ගේ ඇතුළෙම. ඉතින් බලමු අපි මේ ඉන්ඩෝර් ප්ලාන්ට්ස් වලට හොඳට නඩත්තුවත් එක්ක පවත්වාගෙන යන්න මොන මොන දේවල්ද ඕනේ කියලා. මේ මං ඔයාලට කිව්වා වගේම කැලෑවකින් කඩාගෙන ආවේ මේ ටික. ඉතින් මම මේකෙන් පොඩි පොඩි පැල ටිකක් හදාගන්න තමයි හදන්නේ. ඒකත් මං අද ඔයාලට කට් කරගන්න විදිහ කියලා දෙන්නම්. ආලෝකය. ඉතින් ඕනම පැලයකට හිරු එළිය ඕනේ. ඒක ගෙවල් ඇතුළේද එළියේද නෑ, හැම පැලයක්ම ආලෝකයත් එක්කනේ හැදෙන්නේ. ඉතින් අපි සාමාන්‍යයෙන් පැලයක් ප්ලාන්ට් නර්සරි එකකින් ගෙනාවා නම් ඒක එතන තිබ්බ ආලෝකයට අනුවනේ හැඩ ගැහිලා තියෙන්නේ. අපි ගෙනල්ලා එක පාටම ගේ ඇතුලෙන් තිබ්බොත් ඒ පැලේ මැරෙන්න පුළුවන්. ඒ නිසා අපි ගෙනාපු ගමන් වෙනත් පෝච්චියක හිටවලා පසුත් මාධ්‍ය වෙනස් වෙන නිසා පැලේ මැරෙන්න ඉඩකඩ වැඩි. ඒ නිසා අපි කරන්න ඕනේ අපිට අවශ්‍ය පෝච්චියට දාලා සතියක් දෙකක් හෙවනේ ගහක් යට තියලා තියෙන එක. ඊට පස්සේ චුට්ටක් පුරුදු වුණාට පස්සේ තමයි අපි ගේ ඇතුළට අරගන්න ඕනේ. ඒ වගේම ඉන්ඩෝර් ප්ලාන්ට්ස් අපි ගේ ඇතුළේ තියලා මම ගොඩක් වෙලාවට කරන්නේ දවස් දෙකකට සැරයක් වගේ එළියේ චුට්ටක් අවුවේ තියලා ආය අරගන්නවා. ඒ විදිහට අපි මාරුවට පැල එළියේ තියලා ගෙට අරගන්න ඕනේ. එහෙම නැත්තම් එක දිගටම ගේ ඇතුළේ තිබ්බොත් පැල මැරෙනවා. ඉතින් මං ඉස්සර ගොඩාක් පැල ගෙනල්ලා ඉක්මනට මැරෙනවා ගේ ඇතුළේ තිබ්බ ගමන්. ඊට පස්සේ මං YouTube එකේ වීඩියෝස් බලලා සර්ච් කරලා ඒ දේවල් වලින් තමයි මේ දේවල් ටික හොයාගත්තේ. අපි ගේ ඇතුලේ තියනවා නම් පැලේ අනිවාර්යයෙන්ම චුට්ටි කාලයක් හරි හිරු එළියටත් නිරාවරණය කරලා තියන්න ඕනේ. ඒ වගේම තමයි පිරිසිදු වාතාශ්‍රයත් පැලයකට අනිවාර්යෙන්ම ඕනේ. ඉතින් මං කරන්නේ ගොඩක් වෙලාවට මේ ඉන්ඩෝර් ප්ලාන්ට්ස් ගේ තියනවා නම් ජනෙල් දොරවල් ඇරලා ගොඩක් වෙලාවට හුළඟ එන විදිහට තියෙන තැන් වලින් තියනවා. මොකද පිරිසිදු වාතාශ්‍රය අනිවාර්යෙන්ම පැලයක වර්ධනයට අවශ්‍ය වෙන නිසා. ඊළඟට අත්‍යවශ්‍යම දෙයක් තමයි ජලය. ඉතින් ජලය ගත්තොත් අපි ගේ ඇතුලේ තියෙන නිසා අපිට ගොඩක් වෙලාවට දාන්න අමතක වෙන්න පුළුවන් වතුර. එහෙම නෙවෙයි, අපි වතුර උනත් හොඳට බලලා පැලවලට අවශ්‍ය වෙලාවට දෙන්න ඕනේ. නැත්තම් පැලේ මැරෙන්න බලනවා. මං ගොඩක් වෙලාවට වතුර මේ විදිහට ස්ප්‍රේ එකක් විදිහට තමයි පැලවලට දාන්නේ. එතකොට පැලේට ගොඩක් වතුර වැඩි වෙන්නේ නැහැ, අඩු වෙන්නේත් නැහැ. වතුර වැඩි වුණත් ගොඩක් වෙලාවට පැලේ මැරෙන්න බලනවා මේ මුල් කුණු වෙලා. එහෙම නැත්නම් වතුර මදි වුණත් වෙන්නේ ඒ වගේ තමයි. විශේෂයෙන්ම කියන්න ඕනේ අපි AC එකක් ඇතුලේ ඉන්ඩෝර් ප්ලාන්ට් තියනවා නම් අපි සාමාන්‍යයෙන් ගේ ඇතුලේ තියනවට වඩා ලොකු ජල ප්‍රමාණයක් ඕන වෙනවා. ඒ නිසා සැරින් සැරේ බලලා මේ විදිහට ස්ප්‍රේ කරන්න ඕනේ. එතකොට තමයි පැලේ ලස්සන නිරෝගීව අපිට දිගු කාලයක් තියාගන්න පුළුවන් වෙන්නේ. මෙතනදී අපි ජලය පාවිච්චි කරද්දී ක්ලෝරින් නැති වතුර තමයි
මේ ඉන්ඩෝර් ප්ලාන්ට්ස් වලට පාවිච්චි කරන්න ඕනේ. ඔයාලට ක්ලෝරීන් වතුර නම් තියෙන්නේ භාජනයකට දාලා දවස් 2ක් විතර හිරු එළියේ තියලා ඒ වතුරවල ක්ලෝරීන් නැති වුණාට පස්සේ ඔයාලට පැලේට යොදන්න පුළුවන්. ගොඩක් අය හිතන දෙයක් තමයි වතුර අපි කොහොමද දාන්න ඕනේ කියන එක. ඒ කියන්නේ පැලේට ගේ ඇතුලේ තියෙද්දි කොයි වෙලාවටද වතුර ඕනේ කියන එක. ඉතින් ඒකට මේ වගේ පැලේ තියෙන පස අපි බලන්න ඕනේ ඇඟිල්ලෙන් තෙතමනය තියනවද නැද්ද කියලා. තෙතමනය හොඳට තියෙනවා නම් වතුර ඒ වෙලාවේ දාන්න ඕනේ නැහැ. වේලිලා වගේ නම් අපි ඒ වෙලාවේ පැලේට අවශ්‍ය වතුර ප්‍රමාණය යොදන්න ඕනේ. ඊට පස්සේ පැලේ හිටවන මාධ්‍ය ගැන කතා කරොත් මම මේ වගේ සමහර පැලවලට පොල් එලි පාවිච්චි කරනවා. මොකද පොල් එලි කියන්නේ ගොඩක් හොඳ දෙයක්. අපි වතුර එතකොට හැමතිස්සෙම දාන්න ඕනෙත් නැහැ. පොල් එලි වල වතුර හොඳට උරාගෙන තියෙනවා. ඉතින් ඒක ශාකයට අවශ්‍ය වෙලාවල් වලදී අවශෝෂණය කරගන්න පුළුවන් කමක් තියෙනවා. එතකොට ගොඩක් නිරෝගීව පැලේ අපිට දිගු කාලයක් තියාගන්න පුළුවන්. එහෙම නැත්නම් සාමාන්‍ය ක්‍රමය නම් අපි කොම්පෝස්ට්, වැලි, පොල් එලි තුනම මිශ්‍ර කරලා තමයි ඉන්ඩෝර් ප්ලාන්ට් එකක් හදාගන්නේ. එතනදී වැලි එකට කොම්පෝස්ට් 2 අනුපාතයෙන් පොල් එලිත් යොදනවා නම් 2 අනුපාතයෙන් තමයි යොදන්න ඕනේ. මම මෙතනදී මේ මනි ප්ලාන්ට්ස් වලට වැලි කොම්පෝස්ට් විතරයි පාවිච්චි කරලා තියෙන්නේ. පොහොර ගැන කියනවා නම් මම මේ පැල ටිකට නම් දැන් සතියකට කලින් පොහොර දැම්මා. සාමාන්‍යයෙන් සති 2කට සැරයක් වගේ තමයි පොහොර මන් දාන්නේ. මේ දැන් දාන්නේ නම් මම පොහොර නෙවෙයි අර පැලේ ලස්සන කරන ගල් වගේක්. ඉතින් පොහොර දානවා නම් නිල් කැට පොහොර දාන්න පුළුවන්. සාමාන්‍යයෙන් කැට 3ක් 4ක් වගේ එක පැලයකට චූටි පැලයකට. එහෙම නැත්නම් ඔස්කෝමට් කියන වර්ගෙත් ගොඩක් හොඳයි. ඔයාලා වෙළඳ පොළට පැල දාන තත්වයෙන් කරගෙන යනවා නම් ඔස්කෝමට් කියන්නේ ඒකේ සාමාන්‍යයෙන් කොච්චර ප්‍රමාණයක් දැම්මත් පැලේට ඕන වෙලාවට තමයි ඒකේ පොහොර ටික උරාගන්නේ. ඒ නිසා ඒකෙන් පැලයක් මැරෙන්න තියෙන ඉඩකඩ අඩුයි. ඒ වගේම යාරමිලා කම්ප්ලෙක්ස් කියන එකත් මම ගොඩක් වෙලාවට පැලේ හොඳට වර්ධනය වෙන්න පාවිච්චි කරනවා. ඉතින් මම අද පොහොර දාන්නේ නැහැ. මොකද මම ඒක කලින් දාලා තියෙන නිසා. පොහොර දාලා වලට ගේ ඇතුලෙන් තියා ගන්නවා නම් මේ විදිහට ලස්සන ගල් දාලා ඉන්ඩෝර් ප්ලාන්ට් එක ලස්සන කරගන්න පුළුවන්. අපිට ඉන්ඩෝර් ප්ලාන්ට්ස් එකක් තිබිලා මදිනේ. ඉතින් අපි ඒකකින් තව පොඩි පැල හදා ගන්න ඕනේ. ඒ නිසා මම කරන්නේ මේ හැම කොළයක් ළඟින්ම පොඩි මුලක් ඇදලා තියෙනවා. එතනින් කපාගෙන ජෑම් බෝතලයක වතුර දාලා ඒකේ දාලා තියෙනවා. සතිය 2ක් යද්දි මුල් දෙන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් ඔයාලට මේක හිටව ගන්නත් පුළුවන්. මෙතනදී අපි මේ බෝතල් වලට දාන්න ඕනේ ක්ලෝරීන් නැති පිරිසිදු ජලය. ඒ වගේම මේ ජලය අපි දවස් 2කින් 2කට මාරු කරන්න ඕනේ. මොකද ජලයේ තියෙන නයිට්‍රජන් ප්‍රමාණය උරාගත්තට පස්සේ ජලයෙන් වැඩක් නැති වෙනවා. ඒ නිසා දවස් 2කින් 2කට පිරිසිදු ජලය දාන්නත් ඕනේ. ඒ වගේම මදුරුව බිත්තර දාන එක වළක්වන්නත් ඒක ප්‍රයෝජනවත් වෙනවා. ඉන්ඩෝර් ප්ලාන්ට් එකක් මැරෙන්න ගොඩක් හේතු වෙන දෙයක් තමයි මේ දිලීර ආසාදනය. එහෙම නැත්නම් කොළ අව පැහැ ගැන්වීම. ඉතින් මේකට හොඳ අවධානයක් දෙන්න ඕනේ. අපි ගේ ඇතුලේ එකපාරක් තියලා ආයෙ සතියකින් බලලා එහෙම හරියන්නේ නැහැ.
අපි දවස ගානේ ගහදියේ හොඳ අවධානයක් දෙන්න ඕනේ. මම මේ කරන්නේ ටිෂු එකකින් කොලේ මතු පිට පිහ දානවා. ඒක ගහ හොඳට පිරිසුදුව තියාගන්න, නිරෝගීව තියාගන්න හේතු වෙනවා. ඒ වගේම මෙතනදි බලන්න ඕනේ කහ පැහැවෙච්ච ඒවා තියෙනවා නම්, කෘමි මොනා හරි විදපු කොළ තියෙනවා නම්, ඒ වගේම අව පැහැගෙන්වෙච්ච කොළ තියෙනවා නම්, ඒ හැම දෙයක්ම කපලා අයින් කරන්න ඕනේ. එහෙම නැත්තම් වෙන්නේ මුළු ගහටම ඒ රෝගේ බෝ වෙන එක. තවත් විශේෂ දෙයක් තමයි අපි ඉන්ඩෝර් ප්ලාන්ට් එකක් ගේ ඇතුලේ තියද්දි අපිට ජලය යොදන්න ඕන වෙනවනේ. එතකොට ඒ පොට් එකේ යටින් ජලය පිටතට එනවා. ඒ නිසා අපිට මේස උඩින් කොහෙන්වත් තැනකින් තියාගන්න බෑනේ. ඒකට මේ වගේ ට්‍රේ පාවිච්චි කරන්න පුළුවන්. මම නම් මේවා ගොඩක් අඩු මුදලකට රුපියල් 15ක් වගේ එකක් වෙන්නේ. ඒ වගේ මුදලකට තමයි අරගත්තේ. ඉතින් ඒකක් තියෙන එකෙන් පැලේටත් ලස්සනක් එනවා. ඒ වගේම අපි ඉන්ඩෝර් ප්ලාන්ට් එක තියෙන තැන පිරිසුදුව තියාගන්නත් හේතු වෙනවා. ඉතින් මේ විදිහට තමයි මං ඉන්ඩෝර් ප්ලාන්ට්ස් වලින් ගෙදර ලස්සන කරගන්නේ. ඔයාලට අදහසක් එන්නේ නැති කියලා හිතෙනවා මං පැලයක් නිරෝගීව ලස්සනට කොහොමද වවාගන්නේ කියලා. ඉතින් මේ විදිහට ඔයාලත් හදලා බලලා ඔයාගේ ලස්සන අදහස් මටගේ වීඩියෝ එක යටින් කමෙන්ට් එකක් විදිහට තියන්න. එහෙනම් අදට මම මේ වීඩියෝ එකෙන් නතර වෙන්නම්. මේ වීඩියෝ එක බලපු ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි.